ඔයා අහලා තිබුණේ මේ ලෝකේ දිගින් වැඩිම සර්ප වර්ගය ඇනකොන්ඩා කියලා නේද? ඇත්තටම මේක වැරදි. ඇනකොන්ඩා කියන්නේ මේ ලෝකේ විශාලතම සර්ප වර්ගය වුණත් ලෝකයේ දිගම සර්ප වර්ගය වෙන්නේ මේ රෙටිකියුලේටඩ් පයිතන් කියන වර්ගය. ටිකක් මන්දගාමි, ඒ කියන්නේ ඒ තරම් වේගවත් නැති මේ යෝධ සර්පයන් වැසි වනාන්තරවල තිබෙන වගුරු බිම්වල වගේම වතුර තියෙන තැන්වලත් වාසය කරනවා. බොහෝ විට මේ සර්පයන් ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ පිලිපීනය යන රටවල් වල බහුල වශයෙන් ජීවත් වෙනවා. හොඳින් වර්ධනය වුණාට පස්සේ අඩි 33කටත් වඩා දිගින් වැඩි වෙන මේ යෝධ සර්පයෙකුට අහුවෙන කෙනෙකුට ආයෙත් බේරිලා පණ පිටින් යන්න වෙන්නේ නම් නැහැ. මුළු ඇඟම වෙලාගෙන මිනිසුන්න වගේම ඕනම සතෙකුගේ හුස්ම ඉර කරලා මරලා දාන්න මේ සර්පයින්ට පුළුවන්. ග්‍රීන් ඇනකොන්ඩා විශාල ගොදුරක් ආහාරයට ගත් විට සමහර ග්‍රීන් ඇනකොන්ඩාවන් මාස ගණන් නිරාහාරව ඉන්නවා. මේ සතුන් ආහාර වශයෙන් බොහෝ විට මීයන් වැනි සතුන්, කටුස්සන් සහ මත්ස්‍යයන් ගොදුරු කර ගත්තත් ඇතැම් අවස්ථාවල මේ ග්‍රීන් ඇනකොන්ඩාවන් ජගුවරීන් වැනි සතුන් පවා ආහාරයට ගත් අවස්ථා වාර්තා වී තිබෙනවා. ජලාශ්‍රිත ප්‍රදේශවල සැඟවී සිට සිය ගොදුරට එක්වරම පහර දෙන මොවුන් ඒ වටා දඟර ගැසී දැඩි පීඩනයක් යෙදීම තුළින් ගොදුර අඩපණ කරනවා. මේ නිසා ගොදුරේ අස්ථි බිඳී මොළයට සිදුවන රුධිර සැපයුම අඩාල වී ගොදුර අඩපණ වෙනවා. මීට අමතරව දත්වලින් සහ ජලය ගිල්වීම මගින් ඇනකොන්ඩාවන් සිය ගොදුර මෙල්ල කර ගන්නවා. සාමාන්‍යයෙන් අඩි 20ක් 30ක් පමණ දිගක් දක්වා වර්ධනය වෙන මේ ග්‍රීන් ඇනකොන්ඩා ලෝකයේ විශාලම සර්පයා ලෙස හැඳින්වෙනවා.